බුත්තර ප්‍රදේශයේ ඉතා කුඩා ගමක කෝජෝ අපි අද සැරිසරන්නේ සංහිඳියාව අවමය සඳහා මාධ්‍යකරණය වැදගත්කම පසක් කිරීමටයි. සංස්කෘත උත්සව අවස්ථාවක් පවත්වන මෙහි සංහිඳියාව වැදගත්කම රටටම කියා පායි. මේකින ළමයි ගත්තොත් විවිධාකාර ළමයි ඉන්නවා. ඒ කියන්නේ දහම් පාසලේ තමිල් ළමයි ඉන්නවා, සිංහල ළමයි ඉන්නවා. මේ හරි ලස්සන ළමයි ඉන්න. ඉතින් ගමේ හැදිච්ච ළමයි හරි සුන්දරයි ජීවිතේ. මේ එයාලත් එක්ක ගත කරනකොට ඉතින් එක එක දේවල් එනවා. සතුට සහ දුක සහ හැමදේම බෙදා හදාගෙන එයාලත් එක්ක ඉන්නවා. මේ ලස්සන ළමයි ටිකක් තමයි ඉන්නේ. අපි තමිල් වුණාට සිංහල අයත් එක්ක තමයි ඉන්නේ. ඒ එක ගමක් විතරයි මේ වටේම ඉන්නේ සිංහල අය. එයාලත් එක්ක ඉන්නේ හින්දා අපි ඉතින් වැඩි දෙමළ පරිවර්තනය කරන්නේ. ප්‍රශ්නයක් නැහැ යාළුවා තියාගෙන. පොඩි කාලේ ඉඳලාම සිංහල පුරුදු කරලා පෙර පාසල් අවුරුදු දෙකක් විතර ගියා. ඊට පස්සේ මේ ඉස්කෝලේ දාගත්තා. එහෙම ප්‍රශ්නයක් නැහැ සිංහල දෙමළ කියලා මෙහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් අපේ ගමට මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. තව මේ මෙහෙ දෙන දුරට මේ වැඩි අපි මේ සිංහල අයත් එක්ක ඉන්නේ හින්දා එයාලගේ කලාශාස්ත්‍රවලට තමයි අපි දියුණුවෙන් පවතින ගමක් වූවත් සංහිඳියාව සම්බන්ධ රටට ලබා දෙන ආදර්ශය අති මහත්ය.